මේක තමයි අපේ Android Viva ප්‍රසන්ටේෂන් එකට මම හදපු මගේ Android ප්‍රොජෙක්ට් එක. මේක තමයි ෆාර්ම්ෂයා. ෆාර්ම්ෂයා කියන්නේ ස්ටොක් මාකට් ප්ලට්ෆෝර්ම් එක. හැබැයි මේක තියෙන්නේ බිස්නස් වල ස්ටොක් නෙවෙයි, ෆාර්ම්ස් වල ස්ටොක්. එහෙම නැත්නම් වගාවන් වල ස්ටොක්. වගාවන් වල ෂෙයාර්ස් තමයි මේ ස්ටොක් මාකට් ප්ලට්ෆෝර්ම් එකේ තියෙන්නේ. කෙනෙක් ඉන්නවා නම් එයා කැමති කිසියම් වගාවක ඉන්වෙස්ට් කරන්න. කිසියම් වගාවක ෂෙයාර්ස් අරගන්න. එයාට පුළුවන් මේ ප්ලට්ෆෝර්ම් එකට ඇවිල්ලා එයා කැමති වගාවක ස්ටොක් ෂෙයාර්ස් අරගන්න. ඒ වගේම ඒ වගාවේ අස්වැන්න නෙලන අවස්ථාවේදී ඒ ගත්ත ෂෙයාර්ස් වලට අදාළව ප්‍රොෆිට් එකක් එයාට ලබා ගන්නත් පුළුවන්. මේකෙන් හැකියාව ලැබෙනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තම ලංකාවේ ගොවිතැන් කරන ගොවියට යම්කිසි මුදලක් ඕනම ගොවියට යම්කිසි මුදලක් සැලකිය යුතු මුදලක් යනවා වගාවක් ආරම්භ කරලා ඒක කරගෙන යන්න. අස්වැන්න නෙලන අවස්ථාව දක්වා වගාව කරගෙන යන්න යම්කිසි මුදලක් යනවා. එතකොට ගොවියටත් පුළුවන් තමන්ගේ මේ වගාවෙන් යම් ෂෙයාර්ස් ප්‍රමාණයක් මේ ප්ලට්ෆෝර්ම් එකට රිලීස් කරලා එයාට අවශ්‍ය මුදල උපය ගන්නත් මේ ප්ලට්ෆෝර්ම් එකෙන් පුළුවන්. ඉතින් සරලවම මේකෙදි වෙන්නේ ඕනම කෙනෙක්ට ගිහිල්ලා තමන් අවශ්‍ය ෆාර්ම් එක තමන් අවශ්‍ය වගාවක ඉන්වෙස්ට් කරලා ඒ ඉන්වෙස්ට් එකට අදාළ ප්‍රොෆිට් එකක් අන්තිමේදී මුදල් වශයෙන් හෝ අස්වැන්න වශයෙන් ලබා ගැනීමේ හැකියාවක් මේ ප්ලට්ෆෝර්ම් එකෙන් හම්බ වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ ඇප් එක වැඩ කරන්නේ කියලා. මුලින්ම ගත්තොත් මේ ඇප් එකේ මම යූසර්ස්ලා දෙන්නෙක් හදලා තියෙනවා ෆාර්මර් සහ ඉන්වෙස්ටර් කියලා. ෆාර්මර් කෙනෙක්ට පුළුවන් එයාට තමන්ගේ තියෙන ෆාම් තමන්ගේ තියෙන වගාවන් අපි ගමු කුඹුර තමන්ගේ තියෙන කුඹුරු ටික මෙයාට පුළුවන් මේ ප්ලට්ෆෝර්ම් එකේ ලිස්ට් කරන්න. මේ ප්ලට්ෆෝර්ම් එකට ඇඩ් කරන්න සහ අවශ්‍ය ස්ටොක් ටික රිලීස් කරන්න පුළුවන්. ඊළඟට ඉන්නවා ඉන්වෙස්ටර්ස්ලා. ඉන්වෙස්ටර්ස්ලාට පුළුවන් තමන් කැමති ෆාම් එකක ෂෙයාර්ස් කැමති ප්‍රමාණයක් අරගෙන ඉන්වෙස්ට් කරලා ඒ ඉන්වෙස්ට්මන්ට් එකට අදාළ රිටර්න් එකක් ප්‍රොෆිට් එකක් විදිහට එයාට ලබා ගැනීමේ හැකියාවකුත් මේ ප්ලට්ෆෝර්ම් එකෙන් හදලා දීලා තියෙනවා. එතකොට මේ ඇප් එක හදද්දි මම පාවිච්චි කරලා තියෙන ටෙක්නොලොජිස් ගැන කිව්වොත් මේක Android ඇප්ලිකේෂන් එකක්. ඒ නිසා මම Android Java තමයි මේකේ front end එක විදිහට මම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේකේ back end එක මත server side එකට මම Spring Boot use කරලා තියෙනවා. ඒ වගේම මේකේ main database එකට මම MySQL පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව local data store කරගන්න SQLite use කරලා තියෙනවා. ඒ වගේම Firebase Firestore එකත් use කරලා තියෙනවා. ඒ වගේම Firebase storage එක මම use කරලා තියෙනවා අපේ files store කරගන්න. හරි. දැන් එහෙනම් අපි අපේ app එකේ කොහොමද වැඩ කරන්න කියලා බලන්න. මුලින්ම මේ විදිහට මම අපේ Android Studio එකේ Android emulator එකක් run කරලා තියෙනවා. මේකේ දැනටමත් මම Farmshare app එක install කරලා තියෙන්නේ. හරි. මේකට ආවහම මුලින්ම තියෙනවා අපේ welcome screen එක. එතකොට මේ welcome screen එකේ තියෙන අපිට buttons දෙකක්. farmer and investor. එතකොට මේ දෙකෙන් අපිට පුළුවන් ෆාර්මර් කෙනෙක් විදිහට හෝ ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න. මෙතන ෆාර්මර් බටන් එක ක්ලික් කරොත් අපි යනවා ෆාර්මර් රෙජිස්ට්‍රේෂන් එකට. එතකොට ඉන්වෙස්ටර් එකට ගියොත් මේ විදිහට අපි ඉන්වෙස්ටර් රෙජිස්ට්‍රේෂන් එකට යනවා. එහෙනම් මුලින්ම අපි අපේ ඉන්වෙස්ටර් සයිඩ් එකට. ඉන්වෙස්ටර් සයිඩ් එකට ආවට පස්සේ අපිට මෙන්න මෙහෙම තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම අපිට තියෙන්නේ ඉන්වෙස්ටර් රෙජිස්ට්‍රේෂන් එක. අපි දැනට රෙජිස්ටර් වෙන්නේ නැතුව තියෙන account එකකින් log වෙමු. මම මෙතනින් ගන්නවා මේකෙන් log වෙනවා. හරි. හරි. ඔයාලා පේන ඇති මෙතන human verification එක ඉල්ලලා තියෙනවා. ඇත්තටම ඔයාලට මතක ඇති මම කිව්වා මේ ප්‍රොජෙක්ට් එක මම හදන්න අපේ Viva presentation එකට කියලා. එතකොට ඒකේ එක part එකක් තිබුණා sensor controlling use වෙන්න ඕනේ කියලා. එතකොට ඒකට තමයි මම මේ part එක දාලා තියෙන්නේ. මෙතනදි වෙන්නේ අපේ මේකේ කියලා තියෙනවා cover your phone's light sensor to verify you are human. එතකොට මෙතනදි කරන්න තියෙන අපේ අපි හැමෝම දන්න අපේ phone එකේ light sensor එකක් තියෙනවා. අනේ sensor එක cover කරන්න කියලා තමයි කියන්නේ. එතකොට මේක අපේ Android emulator එකේ අපිට දීලා තියෙන option එකක් virtual sensors කියලා. ඒතර මේ virtual sensors වලින් අපිට පුළුවන් අපේ phone එකේ තියෙන sensors ටික simulate කරන්න. ඔයාලට පේනවා මෙතන light කියලා sensor එකක් තියෙනවා. ඒතර මේකෙදි ඇත්තට මේ light sensor එකේ වෙන්නේ ඔයාලට පේනවා මෙතන value එක. light අපේ sensor එකට light වැඩිපුර වැටෙනවා නම් මේ sensor එකේ value එක වැඩි වෙනවා. එතකොට light අඩුවෙන් වැටෙනවා නම් මේකේ value එක අඩු වෙනවා. දැන් අපි මෙතන sensor එක cover කරාම මේකේ value එක බිඳුව වෙනවා. බිඳුව හෝ ඒ ආසන්න අගයක් වෙන්න ඕනේ. එතකොට තමයි මේක cover වුණා කියලා අපිට decide කරන්න වෙන්නේ. එතකොට
අපි මේක මම මේකේ වැලිුව එක අඩු කරනවා බලන්න දැක එතකොට මේක මේ විදිහට අපේ හිමන් වෙරිෆිකේෂන සක්සසල අපේ හෝම එකට එනවා ඉන්නස්ට හෝම එකට ආවහම මුලින්ම අපිට මෙතනින් මම දාලා තියෙනවා ටඩේස් හොට් කෙල ගැන මෙතනින් පෙන්නන්නේ අපි මෙන්න මේ ස්ටොක් ප්‍රයිස් එක වැඩිම පසන්ටේජ් එකක් තියෙන ෆාම්ස් කීපේ තමයි මෙතිනි මම ලිස්ට් කරලා තියෙන්නේ එතකොට මෙතන රීසයිකල වේවක්කර තමයි මම මේ ෆාම්ස්ටික ලෝඩ් කරලා තියෙන්නේ ඊට පස්සේ අපිට මෙතරින් තියෙන පොපුල කියලා මේ පොපියල සෙක්ෂන් එකින් තියන්නේ වැඩිම ඉන්වස්ටර්ස්ල ප්‍රමාණයක් ඉන්වස්ට කරලා තින ෆාම්ස්ටික තමයි මෙතරින් පෙන්න්නන්නේ මෙතරින් තියන්නේ ස්ටොක් හෝල්ඩින් කියන්නේ මේ අපි දැන් ලොග් වෙලා ඉන්න යූස ඉන්වස්ට කරලා තින ෆාම්ස්ටික තමයි මෙතරින් මේ පෙන්න්න මේක පෙන්න්න බලන්න ෆාම් නේම් එක ටෝරල් ෂයාස් එකන ෂයාස් කිය ඇත්තිනද කියලා ෂයාසල බැලිුව එකින් තමයි පෙන්න්නන්නේ ටෝරල් රිටර්ස් මෙතරින් පෙන්න්නන්නේ පසන්ටේජික කියක් වැඩිපුර හම්බෙනවාද කියලා තමයි මෙතරින් පෙන්න්නන්නේ ඊට පස මෙතරින් මම චාට්ටක පයිචාට්ටයක් දාලා තියෙනවා ස්ටොක් කොහොම දැලකෙට් වෙලා තියන්නේ කියලා මේ ෆාර්ම එක මේ ෆාර්මකට සීට අනු හතරක් ගීල තියෙන මේ ෆාමිට සිට පහක් ගීල තින විදිට ඉරස මෙතරින් ම දාලා තින අප්කමින් පේවුත්ස් එකන අපි ඉන්නෙස්ට කල තින ෆාර්ම් වලින් රිටර්න්න කෙන්නේ කවද්ද සහ මොන ටයිප් එකෙන්ද එන්න කියන දෙවල්තමයි මෙතරින් තියෙන මේක රිටර්න්න කෙන ඩේට් එක දාලා තින මේ කෑශ්ද කරෝබ්ද ඉගන්නේ මතක ඇති මම කලින් කිව්වා අවසානයේදී ප්‍රොෆිට් එක මුදල් විදිර සහ අස්සන්න විදිර ගන්න පුළුවන් කියලා ද මෙබන් මේ එන්කල්ස් කියන ෆාර්ම් එකින් මෙයාට කෑශලින් තමයි හම්බෙන්නේ එතකට මේ EVGA කියන ෆාර්මීමයට කිලෝ 117ක් අස්සන්න විදිහට එකන ඩී විදිහට තමයි මෙතරින් හම්බ වෙන්නේ එතකොට බන් මේ හැම ෆාර්ම් එක මෙතරින් ඉමේජ් එකත් දාලා දින මේක තමයි මේ ෆාර්ම් එක ක්‍රෝප් ටයිප් එක මේක නම් වී තියෙන්නේ මේකේ කෝන් බඩෙන්ගු තියෙන්නේ ඇතවට මෙතිරින්ම අපි ෆාර්මිගේ නේම එක කෝඩ් නේම එක දාලා තියෙන මෙතරින් අද දවසේ ඊට සාපේක්ෂ කොච්චරක් වැඩි වෙලාද කියලතම මේ පසන්ටේජ්ගෙන් පෙන්න්නේ ස්ටොක් ප්‍රයිස් එක ඊට කොච්චරක් වැඩි වෙලාද කිය එතොර මෙතනි ම චාට් එකක් දාලා තින මේ චාට් එක අපේ ස්ටොක් ප්‍රයිස් එක කොහම දැවිල තියෙන කියල පෙන්න්නල තින මෙතරින් අද දවසේ ස්ටොක් ප්‍රයිස් එක පෙන්න්නනවා මේ හැම එක මේ විදිහ තියෙන්නේ එතකොට මෙතන මේ සයිඩ් මෙනුව එක අපිට තින හෝම එක ට්‍රන්සක්ෂන්ස් ෆාර්ම්ස් ප්‍රොෆයිල් ලොගව් අපිම ෆාර්ම්ස් කියන එකට එතකොට මෙතනදී අපේ පලට්ෆෝර්ම් එක මේ විද්දි තියෙන ඇක්ටව් සහ සීසන් එකක් ස්ටාර්ට් කරලා තියෙන හැම ෆාර්ම එකක්ම මෙතරින් අපිට ලිස්ට් කරලා පෙනයාගේ මෙතරින් අපිට ෆාර්ම එක සර්ච් කරලා ගන්නත් පුළුවන් එතකොට මේක තේවිදිම මෙතන ක්‍රෝප් ටයිප් එක ෆාර්ම් කෝඩ් නේම් එක මෙතන ස්ටොක් ප්‍රයිස් එක හැසිල්ලා තියෙන ආකාරය පිළිබඳ චාට් එක ස්ටොක් ප්‍රයිස් එක දීලා දෙන මේ පේන සමහරයක රතු පාට දින ගැන ස්ටොක් ප්‍රයිස් එක අඩු ඒ වගේ තමයි මේ රතු පාට තියෙන්නේ කොළ පාට තියෙන ස්ටොක් ප්‍රයිස් එක වැඩි වෙලා තියෙන ඒ වගේ හරි එතකොට මේ විදිර මේ ලිස්ටලා තියෙන එක ෆාර්ම එකක් අපි කලික් කරොත් අපි මෙන්න මේ විදිර සිංගල් ෆාර්ම් වීවකට යනවා මෙතනද අපි ෆාර්ම එක කෝඩ් නේම එක සහ ෆුල් නේම එක මෙතරින් බලාගන්න පුළුවන් අද දවසේ ස්ටොක් ප්‍රයිස් එක අද දවසේ කොච්චරක් ස්ටොක් ප්‍රයිස් එක වැඩිලා තියෙනවද මේ බලන්න මෙතන ඊරඩ රුපියල් 1.179ක් වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ 101.2 එකක වැඩිවීමක් තියෙනවා අද දවසේ ඇතුළතදී එතකොට මෙතනින් chart එකක් දාලා තියෙනවා මම this මේ week එකේ කොහොමද ස්ටොක් ප්‍රයිස් එක ඇසිරලා තියෙන්නේ කියලා මෙතනින් ගියාම මේ මාසේ කොහොමද මේ ස්ටොක් ප්‍රයිස් එක ඇසිරලා තියෙන්නේ මෙතනින් ගියාම මේ සීසන් එක කියන්නේ මේ අපි දන්නවා ලංකාවේ ප්‍රධාන කන්න දෙකක් තියෙනවා මේ ඒ කන්නේ ඇතුළත කොහොමද ස්ටොක් ප්‍රයිස් එක හැසිරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙයා ඒ කන්නේ ස්ටාර්ට් කරපු දවසේ ඉඳන් අද වෙනකන් කොහොමද ස්ටොක් ප්‍රයිස් එක හැසිරලා තියෙන්නේ කියලා මේකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට පහළට ගියාම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේ ෆාම් එකේ ක්‍රොප් ටයිප් එක, ඒ වගේම ඇවරේජ් ඉන්කම් එක. ඒ වගේම මෙතනින් බලා ගන්න පුළුවන් රිස්ක් ස්කෝර් එක. මේ රිස්ක් ස්කෝර් එක ඉතාමත් වැදගත්. මම ඉස්සරහට කියන්නම් ඒ වැදගත් කියලා. එතකොට අපිට මේ රිස්ක් ස්කෝර් එක මෙහෙම ටච් කරාම ක්ලික් කරාම අපිට පුළුවන් මෙතනින් බලා ගන්න පුළුවන් වෙදර් රිස්ක් ස්කෝර් එක කොහොමද මේ දවස් 7ක් ඇතුළත කොහොමද වැඩ කරලා තියෙන්නේ, සොයිල් ස්කෝර් එක කොහොමද, සොයිල් රිස්ක් ස්කෝර් එක කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ මෙතනට ආවම ෆාම් ඕනගේ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. මෙතනින් මේ සීසන් එක මොන මාසෙද ස්ටාර්ට් කරේ, මොන මාසෙද ඉවර වෙන්නේ කියලා බලා ගන්න සහ මෙතනින් මේ ෆාම් එකේ දැන් තියෙන ස්ටේටස් එක මොන අවස්ථාවේද තියෙන, හාවෙස්ටින්ද, කල්ටිවේටින්ද, ප්ලාන්ටින්ද ඒක බලා ගන්න පුළුවන්. ලෑන්ඩ් සයිස් එක, ඇවරේජ් yield එක. එතකොට මෙතනින් ෆාම් ඕනගේ ෆෝන් නම්බර් එක බලා ගන්න පුළුවන්. අපි මේක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරොත්
මේ විදිහට අපේ ෆෝන් ඩයල් පෑඩ් එක ඕපන් වෙලා අපිට කෝල් එකක් ගන්න පුළුවන්. මෙතනින් මම මැප් එකක් දාලා පෙන්නලා තියෙනවා මේ ෆාම් එකේ ලොකේෂන් එක කොතනද තියෙන්නේ කියලා. ඒ වගේ මෙතනින් ඒ ෆාම් එකට අදාළව ෆාර්ම ඇඩ් කරපු ඉමේජස් ටික බලා ගන්න පුළුවන්. මෙතනින් දැන් මම මේ ෆාර්ම් එකේ මේ විදිහට ඔල්රෙඩි ඉන්වෙස්ට් කරලා තියෙන මේ ලොග් වෙලා ඉන්න යූසර් එක තමයි මේක මේ විදිහට පෙන්වන්නේ. අපි ඉන්වෙස්ට් කරලා නැති ෆාර්ම් එකකට යමු. ඔයාලට පේනවා මෙතන ෆාර්ම් එකේ ස්ටේටස් එක ප්ලාන්ටින් කියලා තියෙන්නේ. ඒතර මේ ෆාර්ම් එක ප්ලාන්ටින් ස්ටේජ් එකේ තියෙන්නේ. හරි. මේකේ ස්ටොක් එක බයි කරලා නැහැ මේ යූසර්. අපි බලමු ස්ටොක් එකක් බයි කරලා කොහොමද ස්ටොක් එක බයි කරන්න තියෙන්නේ කියලා. මෙතනින් ස්ටොක් එක බයි කරද්දී අපිට ගන්න තියෙන මෙන්න මේ බයි ස්ටොක් කියන බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට අපි මේ විදිහට අපේ ස්ටොක් බයි කරන වින්ඩෝ එකට එනවා. මෙතනින් අපිට අපේ ෆාර්ම් එකේ ක්‍රොප් ටයිප් එක, ෆාර්ම් නේම් එක, ඒ වගේම දැනට තියෙන ස්ටොක් ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. මෙතනින් මුලින්ම අපි සිලෙක්ට් කරන්න ඕනේ අපේ රිටර්න් එක අපිට කොහොමද ඕනේ කියලා. කෑෂ්ද ක්‍රොප්ද? ඒ කියන්නේ මුදල් විදිහටද අස්සන් විදිහටද ඕනේ කියලා. මම මෙතන කෑෂ් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි මෙතන දෙමු ස්ටොක්. මෙතනින් ස්ටොක් කවුන්ට් එක දානවා. මෙතනින් මම දෙනවා ස්ටොක් 100ක් විතර. දැන් මෙයා 100ක් බයි කරන්න යන්නේ. අපි buy now බටන් එක දෙමු. මෙතන visa සිලෙක්ට් කරනවා. එතකොට මෙතනදී මම පාවිච්චි කරලා තියෙන්නේ pay here payment gate එක. එතකොට මෙතන sandbox testing වලට අපිට ඕනේ pay here ලගේ මෙන්න මේ sandbox testing card number එක මම මෙතනට ඒක දෙනවා. name on card එක මේ විදිහට මම දෙනවා. CVV එක අපිට testing වලට නිසා කැමති එකක් දැන් add කරන්න පුළුවන්. මම මෙතන expire date එකක් දෙනවා. හරි, දැන් මෙන්න මේ විදිහට pay බටන් එක press කරාම හරි අපේ payment gate එක success. හරි, මේ විදිහට අපිට invoice එකක් දැක්කද? මේ විදිහට අපේ invoice එකක් print වෙනවා සහ අපිට notification එකකුත් එනවා. මේ බන් congratulations you successfully invested in farm rice house. ඒ විදිහට මෙතනින් අපිට අපේ invoice එක print කරගන්නත් පුළුවන්. මේ විදිහට invoice එක print කරලා මම මේක download කරනවා. හරි. හරි, ඔය විදිහට තමයි අපි stock buy කරන්නේ. එතකොට දැන් මෙතන අපි stock buy කරාට පස්සේදී අපි ගියොත් අපේ home එකට මේ බලන්න අපේ popular list එක දැන් වෙනස් වෙලා තියෙනවා. මොකද මම දැන් invest කරපු නිසා මේ popular list එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ අපේ stock holding වලට මේ බලන්න rice house කියන එක add වෙලා තියෙනවා. ඒ වගේම මෙතන අපේ chart එක වෙනස් වෙලා තියෙනවා. මෙතනින් අපිට upcoming payouts වලටත් මේක add වෙලා තියෙනවා. ඔය විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙතන අපේ මේ notification වලට ගියොත් අපිට දැන් ආපු notification එක මේ බලන්න invest successful කියන දැන් ආපු notification එක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කලින් අපි stock buy කරපුවට ආපු notification. හරි. ඊළඟට අපි මෙතන transactions වලට ගියොත් මේ බලන්න මෙතන අපි දැන් invest කරාන යන්නේ investment එකට අදාළ transaction එක මෙතනින් පෙන්නලා තියෙනවා. rice house වලට invest කරලා තියෙනවා රුපියල් 13706ක් අද. එතකොට මෙතනින් අපිට all transactions ටික පෙන්නනවා. මෙතනින් deposit වෙලා තියෙනවා අපි කලින් invest කරපු එකට return එක ඇවිල්ලා තියෙනවා cash විදිහට. ඊට පස්සේදී මෙතන profile පැත්තට ගියොත් මෙතනින් අපිට පුළුවන් අපේ profile details update කරගන්න. ඒ වගේම මෙතනින් profile image එක update කරගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි investor side එකේදී අපිට කරන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි දැන් අපේ investor side එකෙන් log out වෙලා අපි යන් අපේ farmer side එකට ඒකේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා බලන්න. මේකෙත් අර විදිහමයි මෙතන අපි farmer button එක press කරාට පස්සේ අපි වෙනවා registration page එකට. අපි මේකෙත් දැනට account එකක් හදලා තියෙන එකකින්ම log වෙමු. මම මේ account එකෙන් log වෙනවා. හරි, මේකෙත් අර විදිහට අපේ verification එක ඉල්ලනවා. මේකත් මම අඩු කරන්න. හරි. එතකොට අපේ farmer side එකට ආවම අපිට මුලින්ම මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන්.
මේක උඩින් අපිට පේනවා මුලින්ම අපේ මේ අදාළ ෆාර්ම් එකේ ස්ටොක් ප්‍රයිස් එක දැනට තියෙන ස්ටොක් ප්‍රයිස් එක තියෙනවා. ඒ වගේම මෙතනින් අපේ ෆාර්ම් ටික මම ලිස්ට් කරලා තියෙනවා. මේ විදිහට අපිට මේ ෆාර්ම්ස් අතර මාරු වෙන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ මේ යූසර් ඇඩ් කරලා තියෙන ෆාර්ම්ස් තමයි මෙතනින් පෙන්වන්නේ. එතකොට මේ ෆාර්ම් වල ඉස්සෙල්ලාම තියෙනවා රිස්ක් ඕක. මම කලිනුත් කිව්වා මේ රිස්ක් ඕක ඊටමත් වැදගත්. මම මේක අන්තිමට කියන්නම් එයි කියලා. ඊට පස්සේ මෙතනින් තියෙනවා ෆාර්ම් එකේ ඩීටේල්ස් ටික, ක්‍රොප් ටයිප් එක, එතකොට ෆාර්ම් එකේ දැනට තියෙන ස්ටේජ් එක මොකක්ද කියලා තියෙනවා. එතකොට ඉන්වෙස්ට්මන්ට් ප්‍රෝග්‍රස් එක දැනට ස්ටොක් 1000ක් බයි කරලා තියෙනවා. එතකොට last 7 days ස්ටොක් ප්‍රයිස් එක කොහොමද හැසිරලා තියෙන්නේ කියලා මේකේ තියෙනවා. ඒ වගේම මේ ෆාර්ම් එකේ ඉන්වෙස්ට් කරලා තියෙන ඉන්වෙස්ටර්ස්ලා මෙන්න මේ විදිහට මේකේ ලිස්ට් වෙලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මෙතන ස්ටොක් රිලීස් කරන්න පුළුවන්. මෙතනින් මේ පෙන්නනවා ටෝටල් ස්ටොක් එක. ඒ වගේම දැනට රිලීස් කරලා තියෙන ස්ටොක් ප්‍රමාණය අපිට ඕන නම් අවශ්‍ය නම් දැන් අලුතින් ස්ටොක් රිලීස් කරන්නත් පුළුවන්. ඒ වගේම මෙතනින් මම ෆාර්ම් එකේ සොයිල් කන්ඩිෂන්ස් අප්ඩේට් කරන්න මම මෙතනින් දාලා තිනවා සෙක්ෂන් එකක්. එතකොට මෙතනින් ගියාම මෙතනින් තියෙන අපේ ෆාර්ම් එකේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න. එතනත් අර විදිහමයි ප්‍රොෆයිල් පික්චර්ස් අප්ඩේට් කරන්න, නේම් එකේ දේවල් අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට මෙතනට ගියාම ඒ ෆාර්ම ඇඩ් කරලා තියෙන එයාගේ ෆාර්ම්ස් ටික, ඒ කියන්නේ එයාගේ ෆීල්ඩ්ස් ටික මෙන්න මේ විදිහට ලිස්ට් වෙලා තියෙනවා. මෙතනින් අපිට රිස්ක් ඉන්ඩිකේටර් එකක් පෙන්නනවා. එයාගේ ෆාර්ම් එක රිස්ක් එකේද තියෙන්නේ නැද්ද කියලා. එතකොට මෙතන කොළ පාට නම් රිස්ක් එකක් නැහැ. දැන් රතු පාට නම් ඒක ඒ ෆාර්ම් එක රිස්ක් එක තියෙන්නේ. රිස්කෝ එක වැඩි. අපි බලමු මේ තියෙන එයාගේ රිස්කෝ එක වැඩි ෆාර්ම් එකක්. එයාගේ your farm is at risk කියලා මෙතන පෙන්නනවා. රිස්කෝ එක වැඩි. එතකොට මේ බලන්න මේකේ රිස්කෝ එක වැඩි කියන්නේ ස්ටොක් ප්‍රයිස් එක අඩු වෙනවා. රිස්ක් එක වැඩි වෙන කියන්නේ ස්ටොක් ප්‍රයිස් එක අඩු වෙනවා. එතකොට මෙතනින් ගියාම අපිට රිස්ක් එක රිවිව් කරගන්න පුළුවන් කොහොමද කියලා. මේ බලන්න රිස්ක් එක තියෙනවා. වෙදර් රිස්කෝ එක මේ විදිහට යනවා. මේ විදිහට මෙතනින් සොයිල් රිස්කෝ එක යනවා. මේ බලන්න සොයිල් රිස්ක් එක තියෙන්නේ 140. ඒක තමයි මේක රිස්කෝ එක වැඩි වෙලා තියෙන්නේ. හරි. අපි මුලින්ම ෆාර්ම් එකක් ඇඩ් කරන පාර්ට් එක බලමු. ෆාර්ම් එකක් ඇඩ් කරද්දි මෙන්න මෙතන තියෙනවා ඇඩ් බටන් එක. මේකට ගියාට පස්සේ ෆාර්ම් එකක් ඇඩ් කරන්න පුළුවන්. එතකොට ෆාර්ම් එකක් ඇඩ් කරද්දි මුලින්ම ඔයා අපි සිලෙක්ට් කරන්න ඕනේ මේ ෆාර්ම් එකේ ක්‍රොප් ටයිප් එක මොකක්ද කියලා. දැනට මම දාලා තියෙන්නේ රයිස් සහ කෝන් විතරයි. මේකට තව ඇඩ් කරන්න ඕනේ. අපි මෙතනින් කෝන් කියන එක සිලෙක්ට් කරමු. ඊට පස්සේ මෙතනින් අපිට ෆාර්ම් එකක් දාන්න පුළුවන්. මම මෙතනින් දානවා ෆාර්ම් නේම් එක new farm. ඊට පස්සේ මෙතනින් දාන්න තියෙන ෆාර්ම් එකේ සයිස් එක කොච්චරක්ද කියලා අපි 5 ඒක දාන්න තියෙන හෙක්ටයාර්ස් වලින් මම මෙතනින් දානවා 5 කියලා. ඊට පස්සේ මෙතන ඇවරේජ් yield එක මම දානවා 5000යි කියලා. මෙතනින් මින් ඉන්වෙස්ට් එක කියන්නේ අවම ස්ටොක් ප්‍රමාණය එක ඉන්වෙස්ට් කෙනෙක්ට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මම මෙතනින් 10 වගේ දානවා. මෙතනින් අපිට කෝඩ් නේම් එකක් දෙන්න පුළුවන්. මම දානවා මේ විදිහට. ඊට පස්සේ අපිට ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන් අපිට. new farm කියලා මම දෙනවා. ඊට පස්සේ මෙතන අපිට ඕනගේ NIC නම්බර් එක දාන්න ඕනේ. මම මෙතනින් අපි දාමු මේ විදිහට. ඊට පස්සේ මෙතන ඕනගේ NIC එකේ ෆ්‍රන්ට් සහ බැක් ෆොටෝස් දෙකක් අපි දාන්න ඕනේ මේ විදිහට. මම මෙතනින් මේක දාමු මේ විදිහට. ඊට පස්සේ ෆාර්ම් ඕනර්ෂිප් ඩොකියුමන්ට් එකක් මෙතන සබ්මිට් කරන්න ඕනේ, අප්ලෝඩ් කරන්න ඕනේ. අපි එතනදී අපිට PDF සහ ඉමේජ් දාන්න පුළුවන්. මම මෙතනින් මේ අපේ ඉන්වොයිස් එක PDF එකක් දැනට ටෙස්ටින් වලට දාගන්න. හරි. ඊට පස්සේ මෙතන ෆාර්ම් අවුට්පුට් රෙකෝඩ්. ඒ කියන්නේ ෆාර්ම් එකේ කලින් අවුරුදු වල කලින් කන්නවල කොහොමද අවුට්පුට් එක ආවේ, කොහොමද අස්සන්න තිබුණේ කියන රිපෝට් රෙකෝඩ් තියෙන රිපෝට් එකක් තමයි මෙතනින් ඉල්ලන්නේ. මෙතනින් ෆාර්ම් සොයිල් කන්ඩිෂන් ඒක මෙහෙමයි. මේක හරිනම් සොයිල් කන්ඩිෂන්ස් ගන්න ඕනේ සෙන්සර්ස් දාලා. සෙන්සර්ස් වලින් තමයි සොයිල් කන්ඩිෂන්ස් ටික අපි ෆීඩ් කරගන්න ඕනේ. හැබැයි මෙතන මම වලිගව මේක මම හදලා තියෙන්නේ Viva project එකක් විදිහට. එතකොට මේකෙදී අපිට එහෙම කරන්න බෑ. ඒ නිසා තමයි මම මෙතන soil conditions මේ විදිහට manual දාන්න option එකක් දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේදී මෙතනින් දාන්න ඕනේ soil වල pH score එක
moisture content, organic matter, nutrient level එක ඒ දේවල් දාන්න ඕනේ. එතකොට මම pH level එකට දානවා. pH score එක අපි 6ක් වගේ දාමු. moisture content එක අපි 50ක් වගේ දාමු. organic matter එක අපි 3ක් වගේ දාමු. මෙතන nutrient level එක 70ක් වගේ දාමු. හරි. ඊට පස්සේ මෙතනින් අපි farm එකේ location එක select කරන්න ඕනේ. මම මේ විදියට තැනක් දානවා. මේක select කරනවා. ඊට පස්සේ අපි farm එකේ photos ටිකක් දාන්න ඕනේ. මම මේ විදියට photos කීපයක් දානවා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ farm එක add කරන්න submit දෙන්න. ඒක දුන්නාට පස්සේ මේ විදිහට data ටික process වෙලා ඊට පස්සේ මේ විදිහට අපේ images ටික upload වෙලා හරි. දැන් අපේ farm එක add වුණා. හැබැයි අපේ farm එක මෙතන පෙන්වන්නේ නැහැ. මොකද farm එකක් add කරාට ඒ farm එක admin approve කරන්න ඕනේ. admin ඒ farm එකේ තියෙන අපි submit කරපු documents ටික ඒ දේවල් ටික review කරලා ඒ දේවල් ටික හරියට තියෙනවා නම් තමයි ඒක farm එක approve කරන්නේ. හරි. අපි එහෙනම් දැන් යන් අපේ admin side එකට. මම යනවා. හරි. admin side එකේ මම මෙතන ලොකු දෙයක් admin side එකේ දාලා නැහැ. මොකද මම ගොඩක් focus කරේ Android app එකේ පැත්තට. මෙතන farm request තියෙනවා මේ බලන්න. අපි දැන් add කරපු farm එක මෙතනින් තියෙනවා new farm කියලා. ඒක මේ විදිහට click කරාම අපේ farm එකේ details ටික මෙතන පෙන්නනවා. farm name එක, code name, farm size එක, මේ දේවල් ඊට පස්සේ NIC front එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේවත් මම Firebase storage එක තමයි use කරලා තියෙන්නේ අපේ cloud storage විදිහට. ඒ හින්දා අපේ Firebase storage එකෙන් තමයි අපිට මේ ටික හම්බෙන්නේ. ඊට පස්සේ NIC back එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ownership document එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි අතන download කරපු invoice එක තමයි test කරන්න දැම්මේ. මේ විදිහට soil report එක වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික review කරලා admin මේක approve කරනවා. approve කරාට පස්සේ අපිට අර පැත්තෙන් මේක දැන් බලා ගන්න පුළුවන්. දැන් අපි ගියොත් මෙතනට මේ තියෙන්නේ new farm කියලා අපේ farm එක add වෙලා තියෙනවා. හරි. මෙතනින් ගියොත් මේ බලන්න new farm එක මේ විදිහට add වෙලා තියෙනවා. හරි. දැන් මෙතනදී farm එකේ season එක මේ විදිහට අපිට start කරන්න පුළුවන්. කියන්නේ කන්නේ කියන farm එක වගා කරන්න ආරම්භ කරන එක මෙතනින් අපිට පෙන්වන්න පුළුවන්. මේ විදිහට මේක දුන්නොත් start date එක මේ විදිහට select කරන්න ඕනේ. එතකොට මේ කන්නේ මේ season එක කවදා ඉවර වෙයිද කියලා නිකන් prediction එකක් මෙතනින් දෙන්න පුළුවන්. ඊට පස්සේ start කරනවා. season එක start වුණා. දැන් මේ බලන්න මෙතන status එක දැන් season එක start වුණා කියන්නේ අපේ සාමාන්‍යයෙන් මුලින්ම කරන්නේ cultivate කරන එකනේ කියන හාන එකනේ. අනේ ඒ stage එකේ තමයි දැන් තියෙන්නේ. ඒතකොට මේක ඉවර වුණාට පස්සේ මේ විදිහට status එක update කරන්න පුළුවන්. status updated. status එක update කරපු ගමන් අපිට මේ විදිහට notification එකක් farmer සහ අනිත් users ලට මේ විදිහට notification එකක් එනවා. දැන් මේක තියෙන්නේ planting stage එකේ. හරි. දැන් අපි යම් මේකේ වැදගත්ම කතාවට. ඒක තමයි stock price එක. මේ බලන්න මේ farm එකේ stock price එක 140යි කියලා තියෙනවා. එතකොට මේ farm එකේ stock price 162යි. මේකේ 25යි. කොහොමද මේ විදිහට stock price එක වෙනස් වෙන විදිහට මම හදලා තියෙන්නේ. හරි. එතනදී තමයි අපිට අපේ risk score එක ඉතාමත් වැදගත් වෙන්නේ. මේකේ stock price එක මම calculate කරලා තියෙන්නේ අපේ මේ farm එක තියෙන location එකේ තියෙන weather details, weather data සහ farm එකේ soil conditions මත. එතකොට ඒකට අපි farm එකක් add කරද්දී ඔයාලට මතක ඇති මෙතනින් farm එකේ location එක අපි map එකෙන් select කරා. මෙතනින් map එකෙන් අපි select කරන්න දෙනවා farm එකේ location එක. එතකොට මේ map එකෙන් අපිට පුළුවන් මේ farm එකේ තියෙන location එකේ latitude longitude ගන්න. එතකොට මම ඒ දෙක use කරලා weather API එකක් call කරලා මේ farm එකේ තියෙන location එකේ weather details ටික ගන්නවා. හොඳද? අරගෙන ඒ weather details වලට අදාළව risk score එකක් calculate කරනවා.
මෙතන අපි රිස්ක් ස්කෝර් රිවිව් එකට ගියාම මේ ඔයාලට පේනද මෙතන රිස්ක් වෙදර් රිස්කෝ එකක් තියෙනවා. මේ රිස්කෝ එක කැල්කියුලේට් කරනවා අර වෙදර් ඩීටේල්ස් වලට අදාළව. ඒ වගේම තමයි අපි ෆාම් එක ඇඩ් කරද්දි සහ මෙතනත් අපි දෙනවා මෙතනදිත් අපිට අප්ඩේට් කරන්න පුළුවන් අපේ ෆාම් එකේ සොයිල් කන්ඩිෂන්. මේ සොයිල් කන්ඩිෂන් වලින් සොයිල් රිස්කෝ එකක් කැල්කියුලේට් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වෙදර් රිස්කෝ එක සහ සොයිල් රිස්කෝ කියන දෙකම මත අපේ මේන් රිස්කෝ එක කැල්කියුලේට් වෙනවා. එතකොට මෙන්න මේ මේන් රිස්කෝ එක මත අපේ ස්ටොක් ප්‍රයිස් එක අඩු සහ වැඩිවීම වෙනවා. එතකොට රිස්කෝ එක අඩුයි නම් ඒ කියන්නේ රිස්ක් එක අඩුයි නම් ස්ටොක් ප්‍රයිස් එක වැඩි වෙනවා. එතකොට රිස්ක් එක වැඩි නම් රිස්කෝ එක වැඩි නම් රිස්ක් එක වැඩි. ඒ කියන්නේ ස්ටොක් ප්‍රයිස් එක අඩු වෙනවා. ඒ විදිහට තමයි මෙන්න මේ ස්ටොක් ප්‍රයිස් එක අඩු වැඩි වෙන එක මම හැන්ඩල් කරලා තියෙන්නේ. මම ඔයාලට ඒකේ කෝඩ් එක පෙන්නන්නම් අපේ සර්වර් සයිඩ් එකේ. මෙතන ස්ටොක් ප්‍රයිස් රිස්ක් කැල්කියුලේෂන් එක. හරි. මෙතනදී මම මුලින්ම පෙන්නන්නම් අපේ වෙදර් සර්විස් එක මේ මම වෙදර් API එකක් කෝල් කරලා වෙදර් API කියන API එක තමයි මම යූස් කරලා තියෙන්නේ. ඒකෙන් මම අපේ වෙදර් එකේ කරන්ට් වෙදර් ඩීටේල්ස් ටික අරගෙන තියෙනවා. ඒ ටික අරගෙන මම රිස්ක් කැල්කියුලේෂන් සර්විස් එකට යනවා. මේකෙදි මම කරලා තියෙන්නේ මෙතනින් වෙදර් ඩීටේල්ස් ටික සහ සොයිල් ඩීටේල්ස් ටික මම මේකට මේ මෙතඩ් එකට පාස් කරගෙන තියෙනවා. මෙතනදී මම ඔයාලා පේනවා ඇති මෙතනින් වේරියබල්ස් ටිකක් මම හදලා තියෙනවා. ඒ වගේම මෙතනින් මම ඩිෆයින් කරලා තියෙනවා රයිස් සහ කෝන් වලට මින් සහ මැක්ස්. ඒ කියන්නේ දැන් මේ බලන්න ටෙම්ප් එක මින් ටෙම්ප් එක සහ මැක්ස් ටෙම්ප් එක මිනිමම් උෂ්ණත්වය සහ මැක්සිමම් උෂ්ණත්වය. එතකොට වින්ඩ් එක එතකොට මේ humidity pH එක pH level එක moisture content එක min max organic matter min max ඒ දේවල් ටික මෙතන ඩිෆයින් කරලා තියෙනවා ප්‍රී ඩිෆයින් කරලා තියෙනවා. මේ නම්බර්ස් හරියට ඒ කියන්නේ මේ නම්බර්ස් මම ලොකු රිසර්ච් එකක් කරලා එහෙම දාපු නම්බර්ස් නෙවෙයි. මේක මේ නිකන් මම පොඩි රිසර්ච් එකක් කරලා පොඩි Google සර්ච් කරලා ඒ වගේ ගත්ත දේවල්. මේක හරියට ප්‍රොඩක්ෂන් ලෙවල් එකට ඇද්දි මේ නම්බර්ස් ලොකු රිසර්ච් එකක් කරලා මේ නම්බර්ස් හරියට ගන්න ඕනේ. එතකොට මෙතන කෝන් වලත් ඒ විදිහට මම දාලා තියෙනවා. ඊට පස්සේදී රිස්ක් එක කැල්කියුලේට් කරලා තියෙනවා වෙදර් රිස්ක් එක. මෙතනින් මම කරලා තියෙන්නේ වෙදර් රිස්ක් එක කැල්කියුලේට් කරන එක. ඊට පස්සේදී මෙතනින් කරලා තියෙන්නේ සොයිල් රිස්ක් එක කැල්කියුලේට් කරන එක. ඊට පස්සේදී මෙතනින් මම වෙදර් රිස්ක් එක සහ සොයිල් රිස්ක් එක මෙතනින් normalize කරලා අරගෙන තියෙනවා 0 to 400 range එකකින් එන විදිහට. ඊට පස්සේ මෙතනදී මම දාලා තියෙනවා වෙදර් එකට 160ක් සහ සොයිල් එකට 140ක්. ඒ කියන්නේ වෙදර් රිස්ක් අපි හිතමු වෙදර් රිස්ක් එක 400ක් ආවා කියලා. වෙදර් රිස්ක් එක 400ක් ආවොත් මේන් රිස්කෝ එකට ඇඩ් වෙන්නේ 160යි. හොඳද? ඒ වගේම සොයිල් රිස්කෝ එක 400ක් ආවොත් උපරිම වශයෙන් අපේ මේන් රිස්කෝ එකට ඇඩ් වෙන්නේ 140යි. මොකද ඒක එහෙම මම බෙදලා දැම්මේ නැත්තම් අපි මේ එක ස්කෝ එකක් හරි 400ක් කියලා වගේ වැඩි ගාණක් ආවොත් අපේ මේන් රිස්කෝ එක උපරිම අගයට යනවා. කියන 400 දක්වා යනවා. ඒක එහෙම ගියොත් ලොකු අවුලක්. එතකොට මෙතනින් මම මේක හැන්ඩල් කරලා තියෙනවා එක්ස්ට්‍රීම් රිස්කෝ එක 170 ප්ලස් යන විදියට 170ට වඩා වැඩිපුර 200ට වඩා අඩුවෙන් තියෙන විදියට තමයි හදලා තියෙන්නේ. ආසන්න වශයෙන් එහෙම තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේදී මෙතන 1 decimal point එකකට මේ රිස්කෝ එක රවුන්ඩ් කරලා තියෙනවා. ඒ ටික තමයි මෙතනින් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ රිස්කෝ එකට අදාළව ස්ටොක් ප්‍රයිස් කැල්කියුලේෂන් පාර්ට් එක වෙනමම කරලා තියෙනවා. මෙතනින් ස්ටොක් ප්‍රයිස් මෙතනින් අපේ මේ බලන්න රිස්කෝ එක මේ පැත්තෙන් පාස් කරාට පස්සේ මෙතනදී මම ඩිෆයින් කරලා තියෙනවා මෙතනින් මැක්සිමම් ඩ්‍රොප් එක 10%යි මිනිමම් ඩ්‍රොප් එක 5%යි. ඒ විදිහට කියන්නේ මැක්සිමම් ඩ්‍රොප් එක 10%යි එතකොට මැක්සිමම් ඉන්ක්‍රීස් එක 5%යි විදිහට මෙතන මම ප්‍රී ඩිෆයින් කරලා තියෙනවා. එතකොට හිතන්න රිස්ක් එක වැඩිම උපරිම රිස්ක් එකක් ආවොත් උපරිම 10%ක් තමයි අඩු වෙන්නේ ඩ්‍රොප් වෙන්නේ ප්‍රයිස් එකෙන්. එතකොට උපරිම රිස්ක් එක අඩු වෙලා આવොත් ඒ කියන්නේ හොඳ රිස්කෝ එකක් තිබ්බොත් උපරිම 5%යි තමයි ඉන්ක්‍රීස් වෙන්නේ. එහෙම නැත්නම් අසාධාරණයක් වෙන්න පුළුවන්. එතකොට මේ නම්බර්ස් මම කලින් කිව්වා වගේ මම ලොකු රිසර්ච් කරලා ගත්ත ඒවා නෙවෙයි. මේක හරියට ප්‍රොඩක්ෂන් ලෙවල් එකට යද්දී ඒක ඒ විදිහට රිසර්ච් එකක් කරලා යන්න ඕනේ. එතකොට මම මෙතන ලිමිට් එකක් දාලා තියෙනවා මින් ස්ටොක් ප්‍රයිස් එක 125ට. ඒ කියන්නේ මින් ස්ටොක් ප්‍රයිස් එක රුපියල් 25ට වඩා අඩු වෙන්නේ නැති වෙන්න ලිමිට් එකක් දාලා තියෙනවා.
ඊට පස්සේ මේ විදිහට මම ස්ටොක් ප්‍රයිස් එක මේ විදිහට කැල්කියුලේට් කරලා තියෙනවා. රිස්කෝ එක 150ද 100ද ඊට වඩා අඩුයිද ඒ විදිහට බලලා රිස්කෝ එක කැල්කියුලේට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මම මේක 2 ඩෙසිමල් පොයින්ට් වලට රවුන්ඩ් කරලා රිටර්න් කරලා තියෙනවා. ඔය විදිහට තමයි අපේ ස්ටොක් ප්‍රයිස් එක කැල්කියුලේට් වෙන්නේ. එතකොට මේ ස්ටොක් ප්‍රයිස් එක කැල්කියුලේට් වෙන්නේ ඩේලි. හොඳද? ඩේලි තමයි මේ ස්ටොක් ප්‍රයිස් එක කැල්කියුලේට් වෙන්නේ. එතකොට මේක රියල් ටයිම් බලා ගන්න අපිට දැන් ටෙස්ටින් වලට මේක බලා ගන්න මම මෙතඩ් එකක් හදලා තියෙනවා. අපි දැන් ඉන්නේ මේක අපිට හොඳට බලා ගන්න පුළුවන් අපේ ඉන්වෙස්ටර් සයිඩ් එකට ගියොත් අපි ඉන්වෙස්ටර් සයිඩ් එකට යන් හරි. ඔයාලා පේනවා ඇති මෙතන මෙන්න මේ today hot කියන එක මේ එක ඕඩර් එකක් ඔයාලා පේනවා ඇති මුලින්ම තියෙන මේ CYLH NKLS මේ දෙක. අපි දැන් මෙතන ඒ වගේ මේ බලන්න මේ NKLS එකේ ස්ටොක් ප්‍රයිස් 159යි 87යි මේකේ 137යි. එතකොට අපි දැන් සර්වර් එකට ගිහිල්ලා මෙතන මගේ ඉන්වෙස්ටර් කන්ට්‍රෝල් එකේ හරි මේ දින්නේ මෙන්න මේ farm service dot එකේ farm service එකේ තියෙන update stock price කියන එකෙන් තමයි අපේ stock price එක update වෙන්නේ daily. ඒතකොට මේ update stock price එකෙන් එන්නේ දැනට ඒ කියන්නේ අද දවසේ මේ database එකේ මේ stock price මේ farm එකට අදාළ stock price එකක් අද දවසට තියෙනවා නම් ඒක update කරන්නේ නැහැ. නැති ඒවා ටික විතරයි update කරන්නේ. හැබැයි මෙන්න මේ මම මේ මෙතන මේ හදලා තියෙන මේ force update stock price කියන එකේදී ස්ටොක් ප්‍රයිස් එකක් තිබ්බත් නැතත් එයා අප්ඩේට් කරලා රීප්ලේස් කරගන්න. මේක මම හදලා තියෙන්නේ ටෙස්ටින් පර්පස් එකට. අපිට මොකද බලා ගන්න හරියටම ස්ටොක් ප්‍රයිස් එක හරියට කැල්කියුලේට් වෙනවද මේ දේවල් ටික. එතකොට අපි මේක දාලා රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි අපි සර්වර් එක අප්ඩේට් කරා. දැන් මෙතන හොඳට බලා ගන්න මෙතනින් මේ තියෙන ස්ටොක් ප්‍රයිසස් ටික. එතකොට මෙන්න මේ ටුඩේ හොට් කියන එකේ ඕඩර් එක. ඒ වගේම මේ බලන්න මෙතනට ආවම මේ ස්ටොක් ප්‍රයිසස් ටික හොඳට බලා ගන්න. දැන් අපි හරි දැන් මේක මේ විදිහට ප්‍රොසෙස් එකදී ඔන්න බලන්න. මේ බලන්න අපේ ස්ටොක් ප්‍රයිසස් ටික දැන් අප්ඩේට් වෙනවා. දැන් අපි ගිහිල්ලා බැලුවොත් මේ බලන්න මෙතන කලින් තිබ percentage එක නෙවෙයි දැන් තියෙන්නේ. මෙතන 3.58ක් වැඩි වෙලා තියෙනවා. NKLS එක 3.28ක්. ඉතින් ලොකු පරාසයකින් වැඩි වෙලා තියෙනවා මේ දේවල් අපේ ස්ටොක් ප්‍රයිසස් ටික. මේ ඕඩර් එක වෙනස් වෙලා තියෙනවා. මේ බලන්න මෙතන ස්ටොක් ප්‍රයිස් එක NKLS එක 162ක් වෙලා තියෙනවා. කලින් 150 ගණක් තමයි තිබුණේ. මේ බලන්න මේ ස්ටොක් ප්‍රයිසස් ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ ස්ටොක් ප්‍රයිස් කැල්කියුලේෂන් එක වැඩ කරන්නේ. මම ආපහු මේක තිබ්බ විදිහටම දානවා. හරි. ඉතින් ওই විදිහට තමයි අපේ ඇප් එක වැඩ කරන්නේ. දැන් අපි තව ටිකක් බලමු අපේ කොහොමද මේ ඇප් එක ඇතුලේ කෝඩින් පාර්ට් එක වෙලා තියෙන්නේ කියලා. අපි යමු ඉන්වෙස්ටර් සයිඩ් එකේ බලමු. ඉන්වෙස්ටර් හෝම් එකට ගියොත් මම ඉන්වෙස්ටර් හෝම් එකේ ගියොත් මම ඔයාලට කිව්වා අපි රීසයික්ලර් views use කරලා තියෙනවා කියලා. මෙතනින් තියෙන අපේ රීසයික්ලර් view එකේ ඇඩැප්ට් එක මම හදලා තියෙන පාර්ට් එක. ඒ කියන්නේ හරි මෙන්න මේ today's hot කියන මෙන්න මේ රීසයික්ලර් view එක තමයි මෙතනින් මම මේ ලෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේම අපේ data fetching කතන්දර වලදී මම OKHTTP use කරලා තියෙනවා. හරි මෙතින්නේ අපි මෙතන මෙතින්නේ data අපි server එකට request කරනවා OKHTTP use කරලා තියෙනවා. එයාගම JSON වලින් තමයි යන්නේ. එතකොට JSON පාවිච්චි කරලා තියෙනවා අපි JSON convert කරන දේවල් වලට. එතකොට මෙතන මම අමතරව recycler views වලට අමතරව මෙතන මම inflators use කරලා අපේ මේ data ටික
දාගෙන තියෙන මෙන්න මේ පොපියුලර් ලිස්ට් එකේ මම ඉන්ෆ්ලේට් කරලා ඩිසයින් එක ඉන්ෆ්ලේට් කරලා තමයි දාලා තින්නේ. මේක ඒතර මේ ස්ටොක් හෝල්ඩින් කියන පාර්ට් එක. එතකොට charts වලට මම පාවිච්චි කරලා තියෙන්නේ අපි යමු farm single view එකට අපි යමු. හරි. එතකොට charts වලට මම මෙන්න මේ MP Android chart කියන එක තමයි කියන library එක තමයි use කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි අපේ Android Viva presentation එකට මම හදපු මගේ Android project එක.